පේනවනේ දාණ්ඩුවක් ගමන් වෙච්ච දේශපාලන පරිවර්තනයනේ. ඒ කාලේ චන්දයක් දෙනපුවම මොනවාද මේක නොවෙන්නේ? මේ ගහන රතිඤ්ඤම කොච්චර ගෙවල් පත්තු කරනවා. රතිඤ්ඤ කරලා කප්පත්තු කරනවා. මම මේ ජීවි කියලා කියනව නෙමෙයි හොඳේ. ඔබතුමා මෙතන ඉන්න හින්දා කියනවත් නෙමෙයි. වෙච්ච දෙයක් පේන්නේ නැහැ. අර ඔෆිස් එක කරුවා මේ ඔෆිස් එක කරුවා කියලා ගන්නවා. ඉස්සර මොනවාද තිබ්බේ? මේ වගේ මරා ගන්නව නේ හිටියනේ මාතලේ මහතවැත්ත. දඩබ්බර චරිත. ඒවත් දැන් නැහැ. දැන් නිකන් ඡන්දයක් තියනවද නැද්ද කියලා දැනන්නේ තිබ්බහම දැනෙන්නේ නැහැ. ඇයි අන්න සදාකල් පිළිතුරෝක තමයි බුදුහාමුදුරු ඉගන්නේ. නහි වේරේන වේරාණි සම්මන්තිද බුදාච අවේරේන ච සම්මන්ති. වෛර කරපු මිනිස්සුන්ට මොකක්ද බුදුහාමුදුරු ගන්නන්නේ? මෛත්‍රී කරන්න. අපිට ගහපු ගන්නපු මිනිස්සුන්ට පෙළපු මිනිස්සුන්ට හතුරුකම් කරපු මිනිස්සුන්ට අපිට අවස්ථාව ආවම මම ගොන් කතාවක් දෙනවා නේද? කොකාට වාරයන් චිත්‍යර දෙවාරයි. ඒක ඉවර වෙන එකක් ආයෙත් කොකාට වාරයක් කියනවා. මේක නවත්තන්නයි ඕනේ. දැන් ප්‍රශ්න නැහැ. කවුරුත් හොඳින් සාමය ප්‍රතිස්ථාපනය වුණාම මෛත්‍රිය කරුණාව තහවුරු වුණාම ආයර කුමුඩේ නැහැ. ඒ නිසා ඒ තරන්ත දේශපාලන පරිවර්තනයක් රටේ වෙනවා. මෙහෙම කරනකොට සමහර අම්මලා තාත්තලා අහන මෙවුන් ඇවිල්ලා මොනවද කෙරුවේ කියලා. මතක තියාගන්න මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස හරිය වැදගත්. මොකක්ද බුදුහාමුදුරුවෝ ගන්න බොය හතුරුන්ට මෛත්‍රී කරන්න වෛර කරන්න එපා කියලා කියපු එක ප්‍රායෝගිකව භාවිතා කරාට මේ ආණ්ඩුවට ඇත්තටම පිං සිද්ධ වෙන්න ඕනේ. ආයෙ වෙන්නේ නැහැ. ඒවා ගෙවල් වල පටන් මේ කියන කොටත් ඇත්තන්ගේ හදවතට තට්ටුවක් දාලා බලන්න මගේ සහෝදරයා සහෝදරිත් එක්ක මම එච්චර හොඳ නෑ. මගේ සහෝදරයා සහෝදරිය එක්ක අතකින් දිහාම අතේ දුරින් තම ආශ්‍රය කරන්න කියලා. වැඩි නෑ කියලා කියනවා. වැඩි නැති වුණාට කමන්නේ අතේ දුරින් හිටියත් දෙක නැතත් දෙක. හදවතේ වෛරයක් තියාගන්න. මෙහෙම කියනකොට කියනවා හිතේ තරහක් වෛරයක් නැහැ ඒ උනට කතා කරන්නේ නැහැ කියලා. තරහක් වෛරයක් නැත්නම් මොකද කතා කරන්නේ නැති? තරහ වෛරය කියන හින්දා තමයි කතා කරන්නේ. තරහක් නැලු ගෙවල් වල යන්නේ. ඉතින් තරහක් නැත්නම් ගෙවල් වල යන්න පුළුවන්. තරහ නැති කරගන්න. වෛරය නැති කරගන්න. hina වෙන්නේ නැති කතා කරන්නේ නැති මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර දිහා බලාගෙන අපේ සත්පුරුෂකම උඩයට ගහගන්න. අනිත් පැත්තේ ප්‍රතිචාරයෙන් මොකදින්වත් අපේ මනුස්සකම විතරක් ඉස්මතු කරන්න.